අද යන්න හදන්නේ දුම්මල ගස් බලන්න. අම්මයි තාත්තයි ලොකු සීයා එක තමයි අපි අද දුම්මල ගස් බලන්න යන්නේ. ඒක තියෙන්නේ ටිකක් කැලේට වෙන්න. ගමේ කැලේට වෙන්න. දුම්මල ආර කියලා තමයි මේ පැත්තට කියන්නේ. ඒ පැත්තට පේනවා කියන ඉදල් ගස් ඉන්නේ එහෙම. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ පැත්ත කොයි වගේද. තාත්තා නම් කිව්ව ලස්සනයි කියලා. පාර දිගේ තමයි අපි යන්නේ දුම්මල ගස් බලන්න. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉදල් ගස් ඉන්නේ එහෙමත් එතන තේරෙනවා කියලා. ඉස්සරහට අපි යමු. යා කැලේ පාර. ටිකක් යන හොඳටම කැලයක්. ලොකු කැලයක් ඉතින් මේ පාර. අපි යමු. ඉස්සරහට ගිහිල්ලා බලමු. කොයි වගේ දෙයක්ද කියලා. ගමන අන්තිම වෙනකන් යන්න. ඔයාලත් එන්න මාත් එක්ක. මොකද අන්තිම තමයි ලස්සන. ඉතින් අපි ඉස්සරහට යමු. මේ බලන්න කැලේ ලස්සන. මේ අපි ඉන්නේ දැන් කැලේ. මේ කැලේ ලස්සන බලන්න. එන්නක ලස්සන පෙන්නන්න වාර මේ තියෙන්නේ කාර්පන්ටයින් කෑල්ල. අඩ ඒක මාර ලස්සනයි හොඳේ. ඕම් බලන්න. මේ අපේ ගම ඇතුලේ ගමේ කෙළවරේ තියෙන තැන. ඒතර මාර ලස්සනයි ඒ තැන. අපි යමු ඉස්සරහට. මේ ටික මෙච්චර ලස්සනයි නම් අන්තිම කොච්චර ලස්සනයි. ඉතින් යමු. මේ බලන්න. මේ තැනේ ලස්සන. මහන්සි ඇත්තටම. පට්ට මහන්සි. මාර ලස්සනයි හොඳේ. කාර්පන්ටයින් කෑල්ලේ තිබිලා තියෙන්නේ තේ රබර්. එතකොට සුද්දෝන් ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ පාරේ. කරත්ත පාරක් තමයි තිබිලා තියෙන්නේ. මෙන්න මේ කරත්ත පාර දිගේ තමයි ඉස්සර සුද්දෝ ගිහිල්ලා තියෙන්නේ. මේ පැත්තේ තිබිලා තියෙන්නේ තේ රබර්. සුද්දෝන්ගේ කාලේ මේකේ රබර් තේ තිබ්බට ඊට පස්සේ සුද්දෝ කාලේ ඉවරුණාට පස්සේ මේක කාර්පන්ටයින් කෑල්ලක් විදිහට වනමගාවක් විදිහට මේ කොටස හදලා තියෙනවා. ඉතින් ඒකෙන් හින තමයි දැන් මේ කොටසේ කාර්පන්ටයින් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඉස්සර සුද්දෝ ගිය කරත්ත පාරක්ලු. මේ අතරින් පතර රබර් ගසුත් තියෙනවා. ඒ කියන්නේ ඔන්න සාක්ෂිත් එක්කම තියෙනවා. ඒ කාලේ රබර් තේ තිබ්බා කියන්නේ ඉස්සරහට තව තේ ගසුත් හම්බේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ. ඔක මේ වගේ තියෙන ලස්සන අර ඊරෙලියත් එක්ක මාර ලස්සනට මේ ටික පේනවා. ඇත්තටම හරි ලස්සනයි අපේ ගම. අපේ ගමේ මාර ලස්සන තැන් තියෙන්නේ. ඉක්මනට යන්න ඕනේ බයයි. තනියෙන් යන්න. මොකද කැලේනේ. ඉක්මනට අම්මලත් එක්කම යන්න ඕනේ. ඔයාලට මං කීන ගහක් පෙන්නන්න. හරිද? මේ තියෙන්නේ මෙන්න මේ කීන ගහේ ලස්සන බලන්න මේ මෙතන තියෙන කීන ගහේ. ඉතින් මේ වගේ කීන හැදෙන්නේ, ගෙඩි හැදෙන්නේ වැස්ස කාලේටලු. ලොකු සියා තමයි එකක් කිව්වේ මොකද මම දන්නේ නැහැ කීන ගෙඩි දැකලත් නැහැ. මේ තියෙන කීන ගහ. ඒ ගහ චුට්ටක් ලස්සනයි අනිත් ගස් වලට වඩා මේ. අනිත් කීන ගස් වලට වඩා ලස්සනයි. ඉතින් ඒ හිඳ මට හිතුණා ඔයාලට ඒක පෙන්නන්න. ඔයාලා හිඹුරු දැකලා තියෙනවද? හිඹුරු හැදෙන්නේ වැල් වලලු. අපි ගිහිල්ලා බලමු හිඹුරු වැල් කොයි වගේද කියලා. ඔයාලා දැකලා නැහනේ. ඉන්නකෝ ඔයාලත් පෙන්නන්න. මේ තියෙන්නේ හිඹුරු වැලක්. හිඹුරු ගස්. මේ ඉදිලා නැහැ ගෙඩි. මේ තියෙන හිඹුරු මේක ඉදුනම තැඹිලි පාට වෙනවා. තාත් එක සැරයක් අපිට මේවා ගෙනල්ලා දීලා තියෙනවා. මේ තියෙන්නේ හිඹුරු මේවා තැඹිලි පාට වෙන ඉදුනම. අර දොඩම් තියෙන තැඹිලි පාට දොඩම් අන්න ඒ වගේ. මේ තවත් තියෙනවා. මේ බලන්න. හිඹුරු ගෙඩි. ඉදිලා තිබ්බනම් කන්න තිබ්බා. ඉදිලා නැහැ. ඉදුනම තැඹිලි පාටයි. ඉදුනම පට්ට තැඹිලි පාටක් තියෙනවා. ඕම් බලන්න ලස්සන. මේ බලන්නකො මේ වගේ ලස්සන. මං හිතුවේ මේ මෙහෙට එන්න සෑහෙන ලොකු ගන්න කැලයක් ඇති කියලා. හැබැයි එහෙම නෑ. මේ හරි ලස්සනයි මේ පරිසරය. මේ ඇත්තටම අමුතු ලස්සනක් තියෙන මේ පරිසරය බලන්නකො. අඩේ මට්ට ලස්සනයි හොඳේ. ගොඩක් වෙලාවට කොල්ලෝනේ කැලෑවලට යන්නේ. කැලෑවල ඇවිදින්න යන්නේ කොල්ලෝ. හැබැයි කෙල්ලෙක් කළා මට ඒ chance එක හම්බුණා. මේ වගේ ලස්සන පරිසරයක ඉඳින්න. දැන් මා ලස්සන පරිසරයක් හොඳේ මේක. මේවා ඉතින් හැමෝටම යන්න බැරි තැන්. මොකද ඉතින් මේ වගේ ලස්සන පරිසර හැම පැත්තෙම නෑ. මේවා පිනට හම්බෙච්ච තැන්. පිනට අපි හිටපු තැන්. ඉතින් අපිත් වාසනාව කරලා තියෙනවා. ඒ වගේ තැන් වල ඉපදෙන්න ජීවත් වෙන්න. මෙන්න මේ වගේ නම දන්න කට්ටිය කියන්න පුළුවන්. මට මේකේ නම මතක නෑ. ඉන්න මම ඔයාලට යවලා පෙන්නන්න.
පොළොන් යනවා. කොම්බුවා කුඹුර දෙවියන්ගේ අඩවිය කියලාලු මේකට කියන්නේ. ඉතින් මෙතන මේ කොටසෙන් එහා පැත්තට යනවා නම් එතකොට දුම්මල කිරි ගන්න යනවා නම් නෙල්ලි හැම කඩන්න යනවා නම් මෙතන කොම්බුවා කුඹුර දෙවියන් වහන්සේට වැඳලා ඒ දෙවියන් වහන්සේගෙන් ආරක්ෂාව පිහිට පතලා මේ වගේ කොලත්තක් එල්ලලා තමයි මේ යන්නේ. ඉතින් අපි බලමු මේ තැන කොයි වගේද කියලා. මේ තැන ඔන්න ඔය විදිහට මේ හරිය බාරයක් වෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි අපි යන දිහාට යන්න ඕනේ. මේ තමයි ඒ දේවාලය. අනිවාර්යෙන් නෙල්ලි කඩන්න යනවා නම් එතකොට දුම්මල කිරි ගන්න යනවා නම් අනිවාර්යෙන් එන මිනිස්සෙක් මෙතන බාරයක් වෙලා රැකලා දෙන්න කියලා තමයි දෙවියන්ට කොම්බුවා කුඹුර දෙවියන්ගෙන් ආශිර්වාද අරගෙන තමයි මෙතනින් එහාට යන්නේ. ඔතනින් එහාට තමයි දුම්මලාර තියෙන්නේ. ඉතින් එහෙට යන්න ගොඩක් දුරයිලු. ඉතින් අපි ඒකින්ද මේ පැත්තට යන්නේ නැහැ. දුම්මල ගහක් වලට අපි පෙන්වන්න බලන්න ළඟ පහතක තිබ්බොත්. ඉතින් බලන්නකො ඉතින් නේද මේ පරිසරය ලස්සන. පරිසරයත් එක්ක දෙවියන් වහන්සේ බැඳිලා දිහාට ලස්සන දෙයක් ඉතින්. එනවාද මේකේ මේ ගහේ මඩ ගෑවිලා තියෙනවා. ඉතින් මේ දවස්වල වහින්න නැතුව මඩ ගෑවිලා තියෙන්නේ මේ ගහේ අලියෙක් පිට අතුල්ලගෙන තියනවලු. ඉතින් ඒකින්දලු මේ විදිහට මේ ගහේ මඩ තියෙන්නේ. ඉතින් බලන්නකො අලියෙක් මේ ළඟින් ගිහිල්ලා තියෙනවා මේ අද හෝ කොයි වෙලාවෙද කියන්න දන්නේ නැහැ. ඉතින් කොම්බුවා කුඹුර දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරයි. ඉතින් බලන්න කොම්බුවා කුඹුරේ දෙවියන් ඉන්නවා කියන්නේ දේවාලයක් තියෙනවා කියන්නේ කොම්බුවා කුඹුර කන්ද කියන්නේ මේ ඉස්සලාම් පේන කඳුවයි. මත්තල උඩවලව ජලාශය තියෙන්නේ ඔන්න ඔය කොටසෙලු. ඔන්න ඔය මේ පේන කොටස තමයි ඒ ටික තියෙන්නේ. ඉතින් බලන්නකො ලස්සන නේද? මේ ඈතින් පේන්නේ බලංගොඩ, ඉදල්ගස්හින්න, බෙරගල, හපුතලේ, දෙතන් කන්ද අන්න ඒ ටික තමයි ඔය පේන්නේ. ඔය ඈතින් පේන්නේ කූරගල. කූරගල පන්සල තමයි ඈතින්ම පේන්නේ. කීන ගෙඩියක් හම්බුණා. අපි ඒක බලමු කාලා. මේ තියෙන්නේ කීන ගෙඩියක් නේ. මේක ඉදිලා මදි. කමන්නේ අපි දෙකම කඩන් කමු. මේ කීන ගෙඩි. රහය. කීන ගෙඩි. මේ තියෙන කීන ගෙඩි. මේකේ අද ඇටයක් තියෙනවා. චුට්ටක් ඇඹුල් වගේ. පිටි වගේත් වෙනවා. පිටි වගේ ඇඹුල් කමුතරහක්. අපි අනේ පාරේ වල්ලපට්ට ගහක් තිබ්බා. මේ තියෙන්නේ වල්ලපට්ට ගහ. ඔයාලා දැකලා තියෙනවද මීට කලින් වල්ලපට්ට ගස්? මිනිස්සු සල්ලි දීලා ලස්සන බලන්න යනවා. අපි නම් නිකම්ම සල්ලි නැතුව තමයි ලස්සන බලන්න යන්නේ. ඉතින් අපේ ගම ඒ තරම් ලස්සනයි. දැන් ඉතින් අපි මේ පහළට බහින ගමන් ඉන්නේ. ඉතින් මේක ලස්සනයිද කොහොමද මේ ගමන ඔයාලට මේක දැනුණාද මේක හොඳයි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න.